කොහොමද ඔයගොල්ලන්ට හැමෝම හොඳින් සනීපෙන් ඉන්නවද? මම අද හිතුවා අලුත් වීඩියෝ එකක් ගේන්න. මම ඔයගොල්ලන්ට හැමදාම ස්ටඩි බ්ලොග් ගේන්නේ. ඉතින් මම හිතුවා එක්සෑම් එකත් ඉවර නිසා අලුත් මාසයකුත් පටන් ගන්න තියෙන නිසා ඒකට ගැලපෙන අලුත් වීඩියෝ එකක් ගේන්න. මං හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ මොකක්ද කියලා. මේක සාමාන්‍යයෙන් මාසයක් පටන් ගන්නකොට ගොඩක් වෙලාට ස්ටුඩන්ට්ස්ලා කරන දෙයක්. මේකට කියන්නේ බුලට් ජර්නල් කියලා. එක එක ජර්නල් වර්ග තියෙනවා අපි දන්නවා. ග්‍රැටිටියුඩ් ජර්නල්, ස්ක්‍රිප්ට් ජර්නල් ඔය වගේ. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවා බුලට් ජර්නල්. හැබැයි මම මේ කරන බුලට් ජර්නල් එක මම පරිණතාවට තමා මේ විදිහට මාසෙ මේ විදිහට චිත්‍ර ඇඳලා ඇත්තටම කරන්නේ. මට හිතෙන එක කරන්න. මම අයිස්ක්‍රීම් කියන තීම් එකට අනුව තමයි බුලට් ජර්නල් එක කරන්න හිතුවේ ජූලි මාසේ. ගිය මාස දෙකේ මට ඇත්තටම බුලට් ජර්නල් එක හරියට කරගන්න බැරි වුණා. බුලට් ජර්නල් එකේ මෙහිමයි කරන්න කියලා ස්ථීර විදිහක් නෑ. මම දන්න විදිහට එක එක්කෙනෙක් එක විදිහට කරන්නේ. මම මටම ආවේනික වෙච්ච විදිහට මට අවශ්‍ය වෙන විදිහට මේ මාසේ ප්‍රොඩක්ටිවිටි ඒ කියන්නේ ඵලදායී විදිහට ගත කරන්න ඕන වෙන විදිහට තමයි මම මේක හදාගත්තේ. මම දකින විදිහට මට මේ බුලට් ජර්නල් එක වැදගත් වෙන්නේ ඇයි කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඇත්තටම මේ බුලට් ජර්නල් එක මම පටන් ගත්තේ මං හිතන විදිහට මම ෆස්ට් ඉයර් ඉන්නකොට. මම දැන් තර්ඩ් ඉයර්. ඒ කියන්නේ 2024 වගේ මට මතක විදිහට මම පටන් ගත්තේ. මට හරියට මතක නැහැ. 2024 මම හිතන්නේ ජූනි ජූලි හරි වගේ තමයි පටන් ගත්තේ. මං ඒකෙන් මට ඇත්තටම සාර්ථක පියවර හම්බුණා. මම දන්නේ එක එක්කෙනාට එක එක දේවල් එක එක විදිහට තියෙන්නේ. මට ඇත්තටම කිව්වොත් මම මේ බුලට් ජර්නල් එකෙන් දැන් වෝටර් ට්‍රැකර් එක විශේෂයෙන් වෝටර් ට්‍රැකර් එක ගත්තොත් අද දවසේ බොන ප්‍රමාණයට වඩා හෙට වැඩිපුර බොන්නයි මට ඕනේ. ඒක මං හිතන්නේ වතුර ඕනාට වඩා බොන්න හොඳ නැහැ. නමුත් වතුර අපිට අත්‍යවශ්‍ය දෙයක් ස්පෙෂල් ස්ටුඩන්ට්ස්ලාට. මට ඒක ඇත්තටම ඕනේ දෙයක්. ඔයගොල්ලෝ දන්නවද දන්නේ අපේ වෝටර් ප්‍රෙෂර් එකක් කියලා දෙයක් තියෙනවා අපේ ඇඟේ. වෝටර් ප්‍රෙෂර් එක අඩු වුණාට පස්සේ අපිට කලන්ත එනවා. අපිව විසිවෙන ගති තියෙනවා. ඇත්තටම මට එහෙම දෙයක් තියෙනවා. ඉතින් මම වතුර බොන එක ඇත්තටම හොඳයි. ඒක අත්‍යවශ්‍යයි කියන තේරුම් ගත්තේ ඇත්තටම ඒ වෙලේ. ඉතින් මේකේ මේ බුලට් ජර්නල් එකේ මේ වෝටර් ට්‍රැකර් එකේ මට ඇත්තටම ඒ කියන්නේ ඒක අරක පැත්තක මේ පොත පුරවන්න ඕන නිසා සහ ඒක ලස්සනට පාට කරලා මේවා කරගන්න ඕන නිසා වතුර බොනවා සහ ඒක ඇත්තටම ඇඟට ඕන නිසා වතුර බොන එකේ මේ වෝටර් එකේ මට වෙච්ච වාසිය තමයි වතුර බොන්න පුරුදු වුණා. ඒක වැඩිපුර වතුර ගන්න දවසකට. ඒකෙන් ඇත්තටම මට නිදිමත කම්මැලිකම නැති වුණා. පාඩම් කරන කෙනෙක්ට අත්‍යවශ්‍ය දෙයක් නිදිමතකම විශේෂයෙන් දවල් වරුවේ නිදිමත නැති එක. ඉතින් අර කියන්නේ හැමතිස්සෙම මේ කියන්නේ සිහිකල්පනාවෙන් ඇත්තටම ඉන්න පුළුවන් වුණා මට නම් වතුර බොන්න මේ පුරුදු වෙච්ච එකේ. ඊට පස්සේ මම මේ කවදාවත් මම පාවිච්චි කරපු නැති දෙයක් මේ සැරේ පාවිච්චි කරනවා මූඩ් ට්‍රැකර් එක. ඒක සාමාන්‍යයෙන් බුලට් ජර්නල් එකක් තියෙන එකක්. නමුත් මම මේක පාවිච්චි කරේ නැහැ. නමුත් මම මේ සැරේ හිතුවා මූඩ් ට්‍රැකර් එකක් පාවිච්චි කරන්න. මොකද කිව්වොත් මම මේ පොත මේවා කරේ මේක නිකන් මේ ලස්සන පාට කරන්න ඕන නිසා නෙමෙයි. ඇත්තටම දවස් සාර්ථකව පාවිච්චි කරන්න ඕන නිසා, භාවිතා කරන්න ඕන නිසා. ඒ කියන්නේ අද උදේ නැගිට්ටාම නැගිට්ට ගමන් මම හිතා ගන්නවා මම අද දවස් හොඳට පාවිච්චි කරන ස්ටඩි පැත්තේ වේවා යාළුවන් දෙක හොඳට සතුටින් ඉන්නවා. මගේ ජීවිතේ මම සතුටින් ගත කරනවා එහෙම කියලා. ඒක රැට නිින්දට යනකොට තමයි ගොඩක් වෙලාට බුලට් ජර්නල් එකක් පුරවන්නේ පොත සම්පූර්ණ කරන් දවසේ. එතකොට දවසේ රැට නිදා ගන්නකොට දවසේ වෙච්ච දේවල් කල්පනා කරලා අද සතුටක් වුණාද? දුකක්ද උනේ? නැත්නම් නෝමල්ද? එහෙම නැත්නම් මහන්සි දවසක්ද? ඒ දේ මට මේකේ ලකුණු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මට පෞද්ගලික මේ ප්‍රතිතාව වැදගත් දෙයක්. බලමු ඉස්සරහට මම මේක ඇත්තටම මේ එක එක්කෙනා එක තීම් වලට ගන්නවා. මම පරිණත තමයි මෙහෙම තීම් එකකට ගත්තේ අයිස්ක්‍රීම්. මට චිත්‍ර අඳින්න බෑ. ඉතින් මම ප්‍රින්ටර්ස් එකෙන් අරගෙන චිත්‍ර බලාගෙන තමයි ඇඳේ. බලන්නකෝ ඔයගොල්ලෝ මම ඇඳලා තියෙන චිත්‍ර පාට කරලා තියෙන විදිහ ලස්සනයිද කියලා කියන්නේ. ඕගොල්ලන්ට ගැලපෙන විදිහට එක මාසයක් මෙහෙම කරලා බලන්න. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද කියලා බලලා මං හිතනවා මේ ප්‍රයෝජනයක් කාටවත් නැති වෙන්නේ නැහැ තියෙයි කියලා.
හැබිට් ට්‍රැකර් එක ගත්තොත් එහෙම ඒකෙදි තමන්ට ගැලපෙන හැබිට් ටිකක් තමයි දාගන්න ඕනේ. ඉතින් මට ගැලපෙන හැබිට්ස් හතරක් තමයි මම දාගත්තේ. ඒක මම දන්නේ ඒකට හැබිට් වලට ගැලපෙනවද නැද්ද කියලා. නමුත් ඉතින් මට මාසෙට අත්‍යවශ්‍ය හතරක් තමයි මම දාගත්තේ. මේ තියෙන ස්පෙන්ඩින් ට්‍රැකර්. මට නම් ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. මම කැම්පස් ගිහින් එදාට ගෙදර ආවට පස්සේ දවසට කීයක් වියදම් මොනවාද කියලා මට මේකේ දවස ගානේ ලියන්න පුළුවන්. මැද තියෙන හිස් කොටුවේ තමයි මම මේක ලියන්නේ. මේ තියෙන ස්ටඩි ට්‍රැකර් එක දවසට පැය කීයක් පාඩම් කළාද කියන දේ ලකුණු කරන්න. ඔය ස්ටඩි ට්‍රැකර් එක ඔය යට ඔය දෙම පාට කරන්නේ. ඒකේ පළවෙනි අයිස්ක්‍රීම් එකෙන් කියන්නේ දම් පාට. ඒ කියන්නේ ඒ කොටුවේ මේ ගාන ලියලා දම් පාටින් පාට කරනවා. ඒ කියන්නේ දවස් හොඳට පාඩම් කළා. ඊට පස්සේ දෙවෙනි අයිස්ක්‍රීම් එකෙන් තියෙන කළු පාට එදාට පාඩම් කරේ නැහැ කියන එක. දවසේ පාඩම් කළා මදි වගේ නම් ඊට පස්සේ එකේ නිල් පාටින් පාට කරනවා. පැය ගානක් දාලා එහෙන් පාට කරන තමයි මම හිතන් ඉන්නේ. එතකොට මේ තියෙන මූඩ් ට්‍රැකර් එකෙන් දවස් 4න් පාවිච්චි කළොත් හැපිනේ. එතකොට තැඹිලි පාටින්, සෑඩ් නම් දම් පාටින්, නෝමල් කියන්නේ දුකක් තිබ්බ සතුටක් තිබ්බ ලානිල් පාටින්, මහන්සි දවසක් නම් කහ පාටින්. ඒ වගේ අර මට ගැලපෙන විදිහට මේවා කලන්දිමට ඔක වාසි කරනකොට ලස්සන තියෙයි. අයිස්ක්‍රීම් නේ පාට අයිස්ක්‍රීම් ගොඩාරියක් තියෙයි. මම මේක දවසින් දවස කරනකොට අර ඩේ ව්ලොග්, ස්ටඩි ව්ලොග් ගේනවානේ. එතකොට මම මේ පොත පෙන්නන්නම් ඔයගොල්ලන්ට මම කොහොමද ඒක පාට කරේ කියලා. දවසේ අන්තිම කියන්නේ දවසේ නිදා ගන්න යන මොහොතේ තමයි එතන මේ පොත සම්පූර්ණ කරන්න ඕනේ. මොකද දවසේ පටන් ගන්නකොට මේ පොත සම්පූර්ණ කරන්න බැහැනේ. ඉතින් මම මගේ දවස උපරිම ප්‍රයෝජන ගන්න ඕන විදිහට තමයි මම මේක කළේ. ස්පෙන්ඩින් ට්‍රැකර් එකකින් එහෙම මම ගොඩාක් බලාපොරොත්තු වෙන දවසට කියන්නේ අඩුම වියදමක් දවසට ගන්න. මොකද මම ආදායම් ගන්නේ මට අම්මා තාත්තා තමයි සල්ලි දෙන්නේ. මම රස්සාවක් කරන්නේ නැති නිසා. ඉතින් දවසට බස් ගාස්තුයි. ගොඩාක් ළමලා කෑම ගාස්තුවක් ඇතරම යන්නේ නැහැ. මම ගෙදරින් කෑම ගෙනියන නිසා. මේ ඉතින් අර ස්පෙන්ඩින් ට්‍රැකර් කියන එක කියන්නේ අපිට දවසට යන තාත්තා මට අතට මුදලක් දෙනවා නම් ඒකෙන් යම්කිසි ගාණක් යනවා නම් ඒකෙන් රුපියලක් හරි ඉතුරු වෙනවා නම් ඒක අපි එකතු කරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවද ඔය රුපියල එකතු කරලා ලොකු මුදලක් එකතු කරන්න පුළුවන්. මම මේක පෞද්ගලිකව දන්න කෙනෙක්. මොකද හරියට රුපියල 5 රුපියල් 2 රුපියල් 10 කාසි එකතු කරලා මම ආර විදිහට මේ කඩේට ඒ කාසි දීලා කොළ අරගෙන මම වැඩ කරගෙන තියෙනවා. එහෙනම් ඒ වගේ දේවල් වලට අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අම්මා තාත්තට බරක් වෙන්න බෑනේ අපිට හැමතිස්සෙම. මම හිතන්නේ ස්ටඩි කෙනෙක්ට විතර නෙමෙයි ජොබ් කරන කෙනෙක්ට උනත් ඒක වැදගත්. බලන්න මගේ ස්පෙන්ඩින් ට්‍රැක් එක ලස්සනයි නේද? ඕන්න දැන් තියෙනවා ෆයිනල් ලුක් එක. ඔන්න ස්ටඩි ට්‍රැකර් එකේ අන්තිම ලුක් එක. ඇත්තට මේක මට හරිය ලස්සන ෆොටෝස් ගන්න බෑ. මේ රිමෝට් ට්‍රැකර්, හැබිට් ට්‍රැකර්, ඊළඟට ස්පෙන්ඩින් ට්‍රැකර්. මේ තියෙන වෝටර් ට්‍රැකර්.